මල්ෂීස් කිචන් අපේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි ඉතින් අද අලුත් තැනකට තමයි ගියේ. මේ රෙස්ටුරන්ට් එක ඇවිල්ලා ටික රාගමට අලුත්. මේකේ නම වෙලා ෂා. මේ තියෙන්නේ. අපි මෙයාලගේ මේ කලින් chicken fried rice එකක් ගෙනාවා. ඒක අපි පොඩි short video එකක් තමයි ගෙනාවේ. මේ ඉතින් එයාලගේ rice එක හොඳ නිසා මට හිතුණා මේ මෙයාලගේ රතාව rice එකක් වීඩියෝ එකකට ගේන්න ඕනේ කියලා. අපි ඉතින් අද ගෙනාවේ මෙයාලගේ මේ pork rice එකක්. අපි මේක විස්තරත් කතා කරමු. ඊට අමතරව මම බොණ්ඩ ගෙනලා තියෙනවා බ්‍රැන්ඩි එකක්. මට ඉතින් හිතුණාද මේ බ්‍රැන්ඩි එකක් බීලා බලන්න. කලින් බ්‍රැන්ඩි වල වීඩියෝස් මේ YouTube channel එකේ මම ගෙනල්ලත් නැහැ. පළවෙනි වතාවට තමයි බ්‍රැන්ඩි එකක් ගේන්නේ. මේක ඇවිල්ලා හැනිපේක බ්‍රැන්ඩි එක. අපි ඒකත් ඉතින් කොහොමද බලමු ටේස්ට් එක. ස්ප්‍රයිට් තියෙනවා. අපි බලමු මේක කොච්චර මේ weight එකක් තියෙනවද කියලා මේ රයිස් එකේ. මේකේ ග්‍රෑම් තියෙනවා 1300ක් 305ක් සාමාන්‍ය කිලෝ එකයි ග්‍රෑම් 300ක් කියන්නේ සාමාන්‍ය 3 දිනක් විතර ෂෙයා කරගන්න පුළුවන්. මෙයාට සාමාන්‍ය කියන්නේ ලොකු දෙන්නයි පොඩි එක්කෙනයි කියලා. සාමාන්‍ය හැබැයි මට්ටනගේ සාමාන්‍ය එක ලොකු 3 දිනකට උනත් කන්න පුළුවන් මේක. සාමාන්‍ය හොඳ පෝෂන් එකක් තියෙනවා. අපි ඉතින් මේකේ කෑමේ ක්ලෝස් අප් එකක් බලලා යම් වීඩියෝ එකට. එතකොට guys මේ විදිහට තමයි මෙයාලගේ fried rice එක තියෙන්නේ. pork fried rice එක. ඔයාලට පේනවා හොඳ පෝෂන් එකක් තියෙනවා. ඒ වගේම හොඳ බාස්මති හාලකින් තමයි මේක හදලා තියෙන්නේ. pork කැරට් එකක් පේන්න තියෙනවා. රස පාරට තියෙනවා. අපි ඉතින් කාලා බලමු කොහොමද overall taste එක කියලා. හරි guys අපි දැන් ඉතින් බැලුවා කෑමේ කොහොමද කියලා. අපි දැන් බලමු රස කොහොමද කියලා. කාලා බලමු. ආයේ දත් එක පෝක් කරලා කරගමු. මේ පෝක් නම් crispy පෝක් වගේ නේ. මොනවානේ බැටර් එක ගාලා බෙදලා තියෙන්නේ. අනිත් එක හොඳට සීසන් වෙලා තියෙනවා. පෝක් කියලා රහම guys. පෝක් කන්න කැමති පච්ච රයිස් හොදයි. मस्कल जाती है ना पोके ඔව්. राइस है गाइस मैं उत्तर में रसा तीन होता මේක කඩාගමු. මේ guys 38ක් තියෙනවා සර. ini short पे दागा उस पे दागा ना Now guys, cheers. I drink this superior. उधर से आती है ना. इस पे इतने तेरा सुधरे ना. क्या मर्ज़ी कोक के तेरा कहाँ रहना चाहिए? कोक वाला तेरे. मैं चिली पेस्ट हो दी था. मैं हो दी नहीं सॉस सेती है नहीं. ඔව්. मैं सॉस से देने का ट्राई चिली पेस्ट पैकेट में एक्स्ट्रा एक मैं इल्ले करता मैं ये हम साल्टी करने एक्स्ट्रा चिली पेस्ट वाला खाना वाना मेरे पूरा तो एक किल्ले करने पूरे तो ले आला देना मैं हरीरा में 3 राग में मैं ඔයාලා දන්නවද කාසා රෙස්ටුරන්ට් එක ඉස්සරහම වගේ තමයි මේක තියෙන්නේ. අලුතෙන් දාලා ෂා රෙස්ටුරන්ට් කියලා. ඒකට හොඳට දාලා තියෙනවා ෂොප් මේ රෙස්ටුරන්ට් එක.
යාලා මං හිතන්නේ මේ තා බ්‍රාන්චස් තියෙනවා මේ තැන් කීපයක. ඔව් මේ කියන්නේ මේ අවටම තමයි ගොඩක් තියෙනවා. ගණේ මුල්ල පැත්තේ. එන්ඩේර මුල්ල. මේ බ්‍රැන්ඩි එකේ බොහොම අර ඒ කියනවා ආෆ්ටර් ටේස්ට් එක ඉවර පස්සේ පොට්ස් ටේස්ට් එක නෝ ඒක පොඩ්ඩක් අච්චර සෙට් නෑ නේද? මේ ස්වීට් කතියකට වගේ තමයි බර වෙන්නේ. පෝකේ මාරයි. ඔත ක්‍රිස්පි පෝක් එකක් තියෙන්නේ. අනන්තක මේ හොඳට නිකන් අර සීසන් වෙච්ච වෙලා තියෙනවා. අනිත් එක මේ හාල් එක ෂෝ. අනික මේකෙම ලොකු විස්තරයක් නැහැ. මේක රොක්ලන්ඩ්ලා තමයි මේක මැනුෆැක්චර් කරන්නේ. රොක්ලන්ඩ් එකේ ලොකුවට විස්තර මොකුත් නැහැ. ඩ්‍රින්ක් එක නම් හොඳයි guys. කොහොමත් මේ බ්‍රැන්ඩි වල පොඩ්ඩක් අර තියෙනනේ පොඩි නිකන් 아무තු ටේස්ට් එකක්. ඉතින් ඒක හැටි බ්‍රැන්ඩි කියන්නේ තොදට වදින ඩ්‍රින්ක් එකක් තමයි. මේ බාස්මති හලුවටත් නේ උදේට බඩ පිරෙනවා බඩ කිනි එන්නෙත් අඩු වෙන්නේ ඊට පස්සේ. ඔව්. ටක් ගාලා බඩ පිරෙනවා. මේගොල්ලෝ මේ දාලා දෙන බාස්මති එක හොඳ බාස්මති එකක් නේ. ඔව් ඒ බත් එක උනත් බත් අර උද දිගට තියෙනවා නේ. පාකිස්තානයේ මොකද? බත් එක guys මේක රුපියල් 1400 වෙයි මම කලින් කිව්වේ නෑ වලට මම හිතන්නේ 1400ට මේ කැමරා පාරුණක් නැහැ හැබැයි නේ බාස්මති එක්කනේ මෙයාලගේ මේ කීරි සම්බරයිසොත් තියෙන එක පොඩක් ගාන අඩුයි මීට වඩා පැය 250 300 කට අඩුයි අපිටින් බාස්මති ප්‍රයිස් එක කරපල හොඳයි මොකද බාස්මති මාර රහයි මටන ඒ රහ අනිත් එකෙන් අනිත් වලින් ගන්න බෑ රයිස් එක රහ වෙන්නේ මේ රයිස් එක කොහොම බුරියානියක් වුණත් රහ වෙන්නේ බාස්මති වලින් හදුවා අය බුරියානියක් වීඩියෝ ගෙනාවේ නැද්ද මන්ද නේ නෑ
අර සෝස් එකත් එක්ක මික්ස් කරන් කලින් මාර රහයි. පොඩි වෙට් එකට දිනනවා. නිකන් හදන්නට ඩ්‍රයි. චිලි පේස්ට් එකක් හොඳයි. ලොකුවට සරණයි චිලි පේස්ට් එක හැබැයි නේ. නෑ. උතන කෑම ඇත්තටම හොඳයි මට හිතෙන විදිහට. අපි දාගරම චිකන් රයිස් එකත් රහයි. මේ පෝක් රයිස් එකත් රහයි. පෝෂන් එකත් හොඳයි. 3 දිනට විතර මම බලමු. පෝක් කියන්නේ කෑමක් තමයි ඒ. මොනවා ලිකර් වර්ග තියෙනවා ඔයාලා රික්වෙස්ට් කරන අනිවාර්යෙන් කමෙන්ට් එකෙන් අපිට ලිකර් වර්ග මාල් ගේන්න තියෙනවා නම් අපි try එකක් දෙනවා අනිවාර්යෙන් ඉස්සරහට ගේන්න අපේ වීඩියෝස් වලින්. මේ වගේම රෙස්ටෝරන්ට් ड्रिंक එක ගැන කිව්වොත් guys දැන් ගොඩක් කාලෙනුත් පොඩ්ඩයි තියෙන්නේ පොඩි රල්ලක් තියෙනවා නැත්තේ නෑ බලමු ඉස්සරට කොහොමද කියලා මේ පොකු සාමාන්‍යයෙන් ලොකු කැලි තමයි අපිට දාලා තියෙන්නේ ඒගොල්ලෝ. මාර බරහයි කැලි. ඒ කියන්නේ මේ පොකු කියලා දින ක්‍රිස්පි චිකන් හදන්නේ. දැන් ඒ විදිහට තමයි පොකු එක ගහලා දෙන්නේ ආලා. මොකක් හරි බැටර් එක ගහලා නෙමෙයි. මාර බරහයි පොකු. ये पोर्क बीफ වලින් එන රහ නිකන් මේ පට්ටම රහනේ චිකන් වලට කවදාවත් නිකන් ගෙට ලං වෙන්න බෑ. අතර චිකන් වලට නිකන් චිකන් උත් අවුලන්නේ රහයි. එහෙමනේ මං කියන්නේ පෝක් බීෆ් වලින් ආර මාතල්ලක් තියෙනවා. ඒතන බීෆ් උත් සුපිරි. और हमारा आई थिंक इतना पोर्क खाना है बीफ खाना है चिकन वितरे खाने हमारा दूध खाना है ट्राई कर බලන්න ඉතින් මං කියන්නේ ඒක කැමැත්ත නමුත් මට ඉතින් එක්කෙනෙක්ට ජීවිත එකයි තියෙන්නේ ඉතින් මේ ජීවිතය වල try කරලා බලන්න මේ
නැත්නම් ඉතින් පෝක් කැල්ලක් කන්නද මැරලා ගියාම ඉතින් සෝස් එක දාන්නද? ඒ සෝස් එකෙන් නිකන් චට්නි රහ කරනවා ලේලා. මේ කට්ටිය උපුයිත් එක්ක. ඊකට ගොඩාක් පෙනි රසත් නැහැ, ස්පයිසිත් නැහැ, නිකන් ගාන්න තියෙනවා. අපි ඉඳගත්තරම තමයි එන්නේ නේ. ඉඳායක මේක ටේස්ට් එක වෙනස් වෙන්නේ නැහැ නේ. එකම විදිහට දියනවා. කාල් ඉවරයි ප්‍රින්ස්. Gitu. Drink होते guys. Try करना है हम ताक दूर कर. Brandy කොහොමද සාමාන්‍යයෙන් මට හිතෙන්නේ දැන් වදින ඩ්‍රින්ක්ස් ගත්තාම මත් වෙන මේ බ්‍රැන්ඩි තමයි වැඩියෙන්ම වැඩ කරන්නේ කියලා. බ්‍රැන්ඩි ඊට පස්සේ වොඩ්කා ඊට පස්සේ ජින් ඔය වගේ තමයි මට හිතෙන විදිහට තමයි මේ ඉගෙන පර්සන්ටේජ් එක දැන් අර ගත්තාම සාමාන්‍ය එකම වෙන්න පුළුවන්. නමුත් අර බ්‍රැන්ඩි ගත්තාම ඒකේ තියෙන අමුතුම ක්වොලිටි එක. කොහොමද අර වයින් වලට යන එකම තමයි තියාටියක් මේ පර්ණ කරලා ඇල්කොහොල් පර්සන්ටේජ් එක වැඩි කරලා මේ බ්‍රැන්ඩි කරන්නේ. නැත්තම් වයින් වෙන්න තියෙන එකේම තව ටිකක් අයිය තමයි වෙන්නේ. මේක තමයි මේ අමුතු ටේස්ට් එකක් එන්නේ. Berasa tunne tadi di bunga. Tunne tadi mana? Itu mati. Ay. Tunne kepala itu turun apa? Mana ini agak. Sama nih, apalagi udah kanan udah kayak apa nanti kayak kan nih. හැබැයි රයිස් එකට මේ තව චුට්ටක් පෝක් තිබුණා හොඳයි. නේද? ඔව් ඇත්ත. ඔව් අන්තිමට එකේ දැන් අපිට හම්බුන්නේ නේ. අන්තිමට කියන්නේ. ඒක රයිස් තමයි කෑවේ. මෙයාලගේ මේ රයිස් එකට යාර බිත්තර දෙකක් දානවා. සාමාන්‍ය ගොඩක් තැන්වල මේ ලාර්ජ් එකට දාන එක බිත්තරේනේ. මම නෝට් කරපු දෙයක් තමයි මෙයාර බිත්තර දෙකක් දානවා. මේ ඒක ඉතින් හොඳ දෙයක් ඇත්තටම. ෆස්ට් හොඳ සර්විස් එකක් ඉතින්. ගොඩක් තැන්වල ප්‍රයිස් එකට දාන එක බිත්තරේ නේ. ලාර්ජ් ගත්තොත් ස්මෝල් ගත්තොත් එක බිත්තරේ දාන්නේ. මෙයාලා දෙයක් දානවා. ලාර්ජ් එකට මම ස්මෝල් අරන් නැහැ මෙයාලගේ ලාර්ජ් විතරයි අරන් තියෙන්නේ. ඉතින් මේ ඒක හොඳ දෙයක්. මේ ෆෝක් නා පොඩ්ඩක් අඩුයි. දැන්
අන්තිම ටිකේ වහන් කියලා කමුණ sorry yang tel kella boy tel kella බෙදිලා නියමට මෙයාලා කෙලින්ම ඩීප් ෆ්‍රයි කරලා තියෙන්නේ කිනම ක්‍රිස්පි චිකන් හදන විදිහට පෝක් හදලා තියෙන්නේ ඒක අද හේරනවා अब चिली पेस्ट टाइप यार देखो तो देखा कैसे नहीं එකක් එකක් දෙන්න. यार मेरे के चिली पेस्ट पैकेट एक वही बुरी थी इन्होंने අනිත් තැන් වලට වලින් දෙනවා. වලින් දෙනවා. गाइस बट मेरे राइस का रगड़ दही किया था ना 10න් අපක් අටමාරක් විතර දෙනවා. මා දෙදෙනාම 8ක් විතර දෙනවා රයිස් එක රහයි ඇත්තටම පෝක් මුලින් තිබුණා දැන් පොඩ්ඩක් එන්නේ නඩු මම දන්නේ ඇයි කියලා අපි සමහරට කන්න ඇති හේතුගෙන මේ ඩ්‍රින්ක් එකද ඩ්‍රින්ක් එකත් නැත්තම් හොඳයි සුපිරි මේ අද ඇත්තට හැමදේම හොඳයි රයිස් එකත් රහයි ඩ්‍රින්ක් එකත් සුපිරි ඔයාලා ඉතින් මේ try කරලා බලන්න කැමති නම් අපි ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඔයාලා හැමෝටම සුබ දවසක් හැමෝටම ජය වේවා